ආයුබෝවන් හැම දෙනාටම 2026 අවසර සියලුම දෙනාට සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 වසර පටන්ගෙන තියෙන වෙලාවේ ඔයාලගේ මේ අවුරුද්දේ තියෙන ප්ලෑන් ගැන හිතලා තියෙනවද? සමහර අය එහෙම හිතලා ඇති, සමහර විට එහෙම විශේෂයෙන් තාම හිතලා නැතුව ඇති. ඉතින් මොන ප්ලෑන් තිබුණත් ඔයාලා කැපිටල් එකක් බිල්ඩ් කරගන්න එක, වත්කම් ටිකක් හදාගන්න එක ගැන මේ වෙද්දි හිතලා තියෙනවද? තාම එහෙම දෙයක් ගැන හිතලා නැත්නම් මේ අවුරුද්දේවත් ඒක පටන් ගන්න එක ඊටාම වැදගත් වෙනවා. නැත්නම් හැමදාම තමන්ගේ ජොබ් එකකින් හම්බෙන සැලරි එක මත ඩිපෙන්ඩ් වෙලා ඉන්න සහ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ තනි ආදායම් මාර්ගයක් ඒ තමන්ගේ ජොබ් එකකින් හම්බෙන සැලරි එක මත ඩිපෙන්ඩ් වෙලා ඉන්නවා කියන්නේ එක්තරා ආකාරයකට රිස්ක් එකක්. ඉතින් මේකෙදි සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ, තමන් ඉන්න රැකියාවේ පඩි වැඩි වෙනවා කියලා එහෙම හිතයි. ඉතින් ඒ වුණාට කාලයත් එක්ක උද්දමනය සහ ඒ වගේම අර තමන්ගේ ලිවිං ස්ටෑන්ඩඩ්ස්, තමන්ගේ ජීවන තත්ත්වය සංකීර්ණ වෙන ඒවායි ගත්තම ඒක එහෙම අර සැලරි එක වැඩි වුණා කියලා ගොඩක් වෙලාවට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේකට විසඳුමක් විදියට කරන්න පුළුවන් දේ තමයි තමන්ගේ ආදායමෙන් කොටසක් දාලා කැපිටල් එකක්, එහෙම නැත්නම් ඇසෙට් ටිකක් හදාගන්න එක. ඉතින් මෙහෙම කිව්වම ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි තමන්ට ලැබෙන ආදායම ජීවත් වෙන්නත් මදි. ඉතින් ඒකින්ද ඉන්වෙස්ට් කරලා ඇසෙට් හදන එක කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු ඇත්තටම එහෙම කරන්න බැරිද කියලා. මම මේකෙදි ඉස්සරහා කියනවා එහෙම කරන්න රහස. ඉතින් අපි මුලින්ම බලමු ඇසෙට් කියන්නේ මොනවද කියලා. මම මෙතන කතා කරන්නේ මේ accounting perspective එක විදියට නෙවෙයි. ඒ කියන්නේ ගිණුම් කරන විදියට නෙවෙයි, personal finance විදියට. ඒ කියන්නේ පුද්ගලික මූල්‍ය කර්මනාකරණය පැත්තෙන් හිතලා තමයි මම මේ මෙතන කතා කරන්නේ. එහෙම ගත්තම ඇසෙට් කියන්නේ ඔයාගේ පර්ස් එකට සල්ලි දාන දෙයක්. ඒකම අනිත් පැත්ත තමයි liability කියන්නේ ඔයාගේ පර්ස් එකෙන් මුදල් එළියට අදින දෙයක්. ඉතින් මේකට උදාහරණ විදියට ගත්තොත් එහෙම ඇසෙට් වලට අපිට ගන්න පුළුවන් shares, ඊට පස්සේ treasury bills, bonds, ඊට පස්සේ මොන හරි රෙන්ට් කරන්න පුළුවන් property, ඊට පස්සේ ආදායම් උපයන්න පාවිච්චි කරන්න පුළුවන් වාහන වගේ දේවල් අපිට මේ යටතට ගන්න පුළුවන්. ඒ වගේම තවත් ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ liability වලට උදාහරණ ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් තමන් ඉන්න ගෙදර සහ තමන් පුද්ගලික පාවිච්චියට ගන්න වාහනයක් වගේ දේවල්. ඇයි මේවා liability, ඒ කියන්නේ වගකීම් විදියට වැටෙන්නේ? ලංකාවේ ගත්තොත් එහෙම ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ තමන් ඉන්න ගෙදර සහ තමන්ගේ පාවිච්චියට ගන්න වාහනය ඇසෙට් එකක් කියලා, වත්කමක් කියලා. ඉතින් එහෙම නොවෙන්නේ ඒවා තමන්ට ආදායම් උපයලා දෙන්නේ නැති නිසා. තමන් ජීවත් වෙන ගෙදර ගත්තොත් එහෙම ඒකේ රෙනෝවේෂන් වලට නඩත්තු කරන්න යම් කිසි මුදලක් තමන් යොදවන්න වෙනවා. ඊට පස්සේ තමන්ගේ පාවිච්චියට ගන්න වාහනයකුත් ඒ වගේ. ඊට පස්සේ ඒකේ මේන්ටෙනන්ස් වලට ඒ වගේ දේවල් වලට තමන්ට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම වාහනයක් වගේ දෙයක් ෂෙයා වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් liability විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ consumer debt වගේ දේවල්, තමන් පරිභෝජනය කරන්න ගන්න ණය liability එකක්. අපි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම ක්‍රෙඩිට් කාඩ් එකකින් ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් දාලා මොනවා හරි තමන්ට දරන්න බැරි ලක්ෂරි මොනවා හරි දේවල් ගත්තොත් එහෙම ඒක එතකොට liability එකක් වෙනවා. ඉතින් මෙන්න මේ
මේ ඇසෙට් සහ ලයිබිලිටි දෙකේ වෙනස හරියට තේරුම් ගත්තොත් ඔයාගේ ලයිෆ් එක එතන ඉඳන් චේන්ජ් කරගන්න පුළුවන් වෙයි. මොකද මම එහෙම කියන්නේ මේ දෙක හරියට තේරුම් ගන්න කෙනෙක් තමයි මේ ඇසෙට් හදාගන්න එකේ වැදගත්කම තේරුම් ගන්න. ඉතින් අපිට මොනවද මේ හදාගන්න පුළුවන් ඇසෙට්? ඒකෙන් එක කොටසක් ගන්න පුළුවන් ෆයිනෑන්ෂල් ඇසෙට්. මේ කොටසට අපිට ගන්න පුළුවන් ෂෙයාර්ස් සමාගම් වල කොටස්, ඊට පස්සේ ට්‍රෙෂරි බිල්ස් බොන්ඩ්ස් වගේ දේවල්, භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර වගේ දේවල්, ඊට පස්සේ යුනිට් ට්‍රස්ට්, ෆික්ස්ඩ් ඩිපොසිට් වගේ දේවල් අපිට ගන්න පුළුවන්. මේ වයින් අපිට හිමිකමක් ලැබෙනවා යම්කිසි රිටර්න් එකකට. ඒ වගේම මේ වැඩි දැනුමක් නැතුව අපිට මෙන්න මේ කියපු මේ දේවල් පටන් ගන්න පුළුවන්. මේ ෂෙයාර්ස් ඇරෙන්න අනිත් දේවල් වැඩි එහෙම දැනුමක් අවශ්‍ය නැතුව පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඒවට ලොකු මහා විශාල ප්‍රමාණයක ඉන්වෙස්ට්මන්ට් එකක් අවශ්‍ය වෙන්නේත් නැහැ. ඊට පස්සේ ෂෙයාර්ස් කොටස් ගත්තත් අපිට එහෙම ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් නැතුව පටන් ගන්න පුළුවන්. හැබැයි ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකට යම්කිසි දැනුමක් අනිත් ඒවාට වැඩිය අපි ඒ ගැන අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. අපිට ඊළඟ කැටගරි එක විදියට ගන්න පුළුවන් මේ ෆිසිකල් ඇසෙට්. ඒ කියන්නේ භෞතික වටිනාකමක් තියෙන ඒවා. ඒවට ගන්න පුළුවන් ඉඩම්, වගා ඉඩම් වගේ දේවල්, රෙන්ට් කරන්න පුළුවන් මොන හරි ප්‍රොපර්ටි. අපි ගත්තොත් එහෙම රෙන්ට් කරන්න පුළුවන් නිවාස, බිල්ඩින්, ඇපාර්ට්මන්ට් වගේ දේවල්. ඊට පස්සේ ආදායම් උපයන්න පාවිච්චි කරන්න පුළුවන් වාහන වගේ දේවල් අපිට මේ යටතට ගන්න පුළුවන්. මේ වගේ තියෙන ප්‍රශ්නයක් තමයි මේක මුලින් පටන් ගන්න කෙනෙකුට මේ වගේ ඒවා අරගන්න අමාරුයි, ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න වෙන හින්දා. ඊළඟට අපිට ගන්න පුළුවන් තවත් එකක් විදියට ඩිජිටල් ඇසෙට්. ඒ කියන්නේ ඔන්ලයින් ඉන්කම් ගන්න පුළුවන් මාර්ග. ඒ යටතට ගන්න පුළුවන් YouTube channel එහෙම තියෙනවා. ඊට පස්සේ වෙබ්සයිට්, බ්ලොග් වගේ දේවල් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්ලයින් බිස්නස් වගේ දේවල් ගන්න පුළුවන්. ඩිජිටල් ප්‍රොඩක්ට්ස් වගේ දේවල් ගන්න පුළුවන්. මොන හරි ඔය අපිට මොන හරි කෝස් එකක් වගේ එහෙම සෙල් කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ දේවල් අපිට ඇසෙට් එකක් බවට පත් කරගන්න පුළුවන්. ඒකෙන් යම්කිසි දිගට කෑෂ් ෆ්ලෝ එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අනිත් දේ තමයි මේ වගේ දෙයක් තියෙන කෙනෙක්ට ඒ එන ආදායම වෙනත් ඇසෙට් වල ඉන්වෙස්ට් කරලා ඒ අපිට හම්බෙන ඒ ආදායම් හම්බෙන සෝසස් ටික වැඩි කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ වටිනම ඇසෙට් එක. ඒ තමයි හියුමන් ඇසෙට්. ඒව තමයි මොනවා හරි කෙනෙක්ට තියෙන අධ්‍යාපනය, එඩියුකේෂන් සහ ස්කිල්ස්, හැකියාවන්. ඉතින් මේ ස්කිල්ස් වලට ගන්න පුළුවන් අපිට මොනවා හරි IT සම්බන්ධ ස්කිල්ස්, මාකටිං සම්බන්ධ, ඊට පස්සේ ට්‍රේඩිං සම්බන්ධ, ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධ වගේ දේවල්. ඒ වගේම තවත් කන්ටෙන්ට් ක්‍රියේෂන් වගේ ස්කිල්ස්. එතකොට ඊට අමතරව තවත් තමන් මොනවා හරි ශේෂ්ත්‍රයක රැකියාවක් කරනවා නම් ඒකට අදාළ වෘත්තීය සුදුසුකම් වගේ දේවලුත් ඒකට ගන්න පුළුවන්. මේක වැදගත්ම එක කියන්න හේතුව තමයි අනිත් ඇසෙට් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ ගොඩක් දුරට මෙන්න මේ වගේ දෙයක් තිබුණොත් තමයි. ඉතින් මේක වැදගත්කම ගැන ධම්මික පෙරේර මහත්තයත් ඔහුගේ කතාවක යම් වෙලාවක කියලා තිබුණා. ඒ තමයි අධ්‍යාපනයේ තියෙන කෙනෙක් කවදාවත් දුප්පත් කරන්න බෑ කියලා. මම හිතනවා ඔහු ඒ කියන්නේ ඇත්තේ එක්සෑම් හෝ ඩිග්‍රී අරව මේව නෙවෙයි, ස්කිල්ස් ගැන කියලා. ඉතින් ස්කිල්ස් තියෙන කෙනෙක්ට මොනවා හරි ඒ තමන්ගේ ස්කිල්ස් පාවිච්චි කරලා, හැකියාවන් පාවිච්චි කරලා ඒ ඇසෙට් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට තවත් ඒ උදාහරණයක් විදිහට ඒ වගේ කෙනෙක් මොනවා හරි හේතුවක් නිසා తాවකාලිකව වැටුණත්
ආයි ගොඩ එන්න පුළුවන්, ඉක්මනින් ගොඩ එන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ වගේ මේ human asset විදියට ගන්න skills වගේ දේවල් තියෙනවා නම්. ඉතින් ඒකෙනුත් වැදගත්ම ස්කිල් එකක් විදියට අපිට ගන්න පුළුවන් මූල්‍ය සාක්ෂරතාවය. ඉතින් එතකොට මේ ඇසෙට් ටික නම් හරි, කොහොමද ඒක ඇත්තටම පටන් ගන්නෙ? ඇසෙට් ගන්න සල්ලි කොහෙන්ද හොයාගන්නේ? ඉතින් මේකට කරන්න පුළුවන් දේ තමයි තමන්ගේ ආදායමෙන් කොටසක් කොහොම හරි මේ ඉන්වෙස්ට්මන්ට් වලට යොදවන එක. ඒක තමයි ඇත්තටම මේකේ රහස. එහෙම බැරි නම් මොකද්ද කරන්න වෙන්නේ? ඒත් කොහොම හරි මේක කරන්න වෙනවා. ඒකින්ද තමන්ට ලැබෙන ආදායමෙන් මුලින් ටිකක් අයින් කළා හරි මේක කරන එක වැදගත් වෙනවා. මුලින් ටිකක් අයින් කළා ඉතුරු ටික වියදම් කළා හරි ඒ මේ මූල්‍ය විනය හදා ගන්න වෙනවා. ඉතින් මේ වගේ දෙයක් කිව්වම සමහර විට කෙනෙක් අහන්න පුළුවන් එච්චර අමාරුවෙන් ඇයි මේ වගේ දෙයක් කරන්න කියලා. ඉතින් ඇත්තටම ඉන්වෙස්ට්මන්ට් කියන එක සරලවම අපි ගත්තොත් එහෙම ඒකෙන් කියන්නේ අද පරිභෝජනය කරන්න තියෙන දෙයක් ඉස්සරහට ලැබෙන ඊට වඩා විශාල දෙයක් වෙනුවෙන් අද කැප කරලා අද ඒක යොදවන එක තමයි මේ ඉන්වෙස්ට්මන්ට් වල ඉන්වෙස්ට්මන්ට් කියන එකේ සරල අදහස. ඉතින් ඒක නිසා මේක මේ පොඩියට හරි පටන් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. මොකද එහෙම පොඩියට ආදායම් හම්බෙද්දි මේක පටන් ගන්න නැති කෙනෙක් ලොකුවට සල්ලි හම්බෙද්දිත් මේක කරන්නේ නැහැ. මොකද ඒවට හරියන්නේ ඒ කාලෙදි කෙනාගේ අවශ්‍යතාවත් වැඩි වෙනවා. ඉතින් මේ වගේ මේක කොහොම හරි පටන් අරගෙන දිගට කන්ටිනියු කරගෙන යන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මෙහෙම කරන ගමන්ම අර මම කිව්ව human asset කොටසට තියෙන මොනවා හරි ස්කිල් කීපයක් හදාගන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත් වෙනවා. ඉතින් තාම මේ asset build කරගන්න එහෙම නැත්නම් capital එකක් හදාගන්න හිතලා නැති අයට මේ 2026 අවුරුද්ද පටන් ගන්න වෙලාවේ මේ වැඩේ පටන් ගන්න පුළුවන්. අපි ලංකාව ආර්ථිකය පැත්තෙන් ගත්තත් අපිට මේ පහුගිය කාලේ ටිකෙන් ටික ස්ථාවර වේගෙන ආව විදියට අපිට මේ අවුරුද්දෙත් ඒ විදියට සුබදායක විදියට වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා මේ 2026 අවුරුද්දේ අලුතෙන් ඇසෙට් ටිකක් තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකට එකතු කරගන්න සහ ඒ තියෙන ඒවා වර්ධනය කරගන්න ප්ලෑන් එකක් දැම්මම හදාගන්න. ඉතින් ඔයා දැනටමත් එහෙම හිතලා තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න හිතන් ඉන්න කෙනෙක්ට සහ ඒ වගේම දැනට කරන් යන කෙනෙක් තමන්ගේ ආයෝජන ස්කිල් එක මේ අවුරුද්දේ වර්ධනය කරගන්න බලන්න. ඉතින් ඒකට උදව්වක් වෙයි මේ channel එකේ තියෙනවා ෂෙයා මාකට් එක ගැන තියෙන content ඒවත් බලන්න පුළුවන්. ඉතින් මේ කවුරු මේ කොහොම කිව්වත් මේක කරන කෙනාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. මේක එක දිගට කන්ටිනියු කරන් යන එක. ඉතින් හැමෝටම බාධක වලින් නොසලී ඉදිරියට යන්න පුළුවන් වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් සියලුම දෙනාට.